ගුඩ් මෝනින් වස්තුලා සුබ දවසක් වේවා හැමෝන්ටම. ඔයාලට මතකද අර මේ කුඩු කන්ටේනර් මේ නාකොටික් එකෙන් පන්නන්න උදව් කරා කියලා. නාකොටික් එකෙන් ඒ කන්ටේනර් පන්නන්න උදව් කරා කියලා කතාවක් ගියා මතක නේද? මේ ඒකේ නාකොටික් එකේ ලොක්කා කවුද දන්නවද ඉඳලා තින්නේ? මේ සම්පත් මනම්පේරිගේ ඥාති කෙනෙක්. ඒක තමයි වෙලා තියෙන්නේ. ඊයේද කොහෙද ඊයේ හරි පෙරිදා හරි නාකොටික් එකේ ලොක් අයින් කරලා තියෙනවා. ඉතින් මුන් දැන් අර මේ ගලේ රීපු බලල්ලු වගේ ඔය නාමල්ලාරේ මේ නාමලය තමයි ගොඩක් කෑ ගහන්නේ. මේ ගලේ රීපු බලල්ලු වගේ මුන්ට කරපු අපරාධ වාගන්න බැරුව මුන් දැන් මර විලාප ගන්නවා. හරිද? කෙන්දිරි ගන්නවා. නෑ මොලේ. තොපිය ඕනවට වඩා කෑ ගන්න එපා ලබ්බ බයි. අන්තිමට මේ තොපේ ගෑනුන්ට වෙන්නේ උඹලගේ ලබ්බ කරේ තියාගෙන පස්සෙන් එන්නේ. ඒක නිසා කේන්ද්‍රි ගෑවට වැඩක් නැහැ. කේන්ද්‍රි නොගා ඉඳපල්ලා. මේක සෝබාදාම දඬුවම් දෙන කාලයක් අපරාධකාරයොන්ට. හරි. උඹලා දේශපාලන දඩයන් විදියට මේ රටේ කොච්චරනම් ජීවිත ප්‍රමාණයක් විනාශ කරාද කියලා තොපිම හිතලා බලපියව. රාජපක්ෂ පරම්පරාව කියන්නේ ඔය කිරි දරුවෝ ගෑනු ඇරෙන්න තොපි සියලු දෙනාම මරණ දඬුවමම ලැබෙන්න ඕන තොපිට. නීතිය සාධාරණයක් තියෙනවා නම් කාටත් නීතිය පොදුයි නම් තොපිට මරණ දඬුවම ලැබෙන්න ඕනෙමයි. මන් දකින විදිය නම් ඒක තමයි. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සසේන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චිචි, යෝසිස්ත තොපි ඔක්කොටම මරණ දඬුවම ලැබෙන්නම ඕන. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් නීතියේ සාධාරණයක් තියෙනවා නම්. හරිද? එතකොට මේ මතකද අර මේ අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ඥාති කියලා කිව්වා කවුරු හරි කෙනෙක්. මතකයිද මන්ද ඔයාලට? මේ රට ජාතිය විනාශ කරපු කම්බ හොරෙක් බුදුහාමුදුරන්ගේ ඥාති කියලා පෙන්වා දුන්න මතකද කවුරු හරි? ජැක්සන් ඇන්තනී කියලා කෙනෙක්. මිනිස්සයාට ඒ සාපේ වැදුනදෝ මන්ද. හැබැයි මිනිස්සයාද හිටියනම් මේ ගොඩක් දුරට මේ නාම රාජපක්ෂ කතරගම දෙයියන්ගේ පුතා වෙන්නත් තිබුණා. නේ? තොපි කාලා කන්නේ 70 උදේ පාන්දර බයින්නත් බෑ කරන්න දෙයක්වත් නැහැ තොපිට වැඩක් නැහැ කියලා හැදෙන තරහ මට නම් පට්ටම මාර තරහක් තියෙන තොපේ පරම්පරාවත් එක්ක. හරිද? තොපි කාලා කන්නේ පර බලු 70 රට හැදුවා නම් මේ අපේ රටේ අහිංසක අම්මලා අක්කලා නංගිලා පිට රටවල් වල අරාබිකරේ ගිහිල්ලා උන්ගේ හට්ටි වලන් টয়ලට් හොදන්නේ නැහැ තොපි රට හැදුවනම්. පරාලෑන ගහගෙන ලංකාවට එන්නේ නැහැ. ජොබ් එකක් කරන්න ගියපු අහිංසක ගෑනු මිනිස්සු මිනි පෙට්ටියෙන් ලංකාවට එන්නේ නැහැ පර බල්ලනේ තොපි රට හැදුවනම්. හරිද? ඒත් එක්කම ඔය රට ගිහිල්ලා ඉඳුල් හොදන ගමනුත් උන්ට කඩේ යන කාලකන්ණි පිරිසකුත් ඉන්නවා. උන් රට ගිහිල්ලා හට්ටි වලන් හොදන්නේ මොකද කියලා උන්ට නොතේරෙන තරම් හරකුන්. හරිද? ඒත් එක්ක ඔයාලට මතක ඇති මේ නාමල් රාජපක්ෂ වොයිස් කට් වගේක් දුන්නා මේ පහුගිය දවස්වල. උන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ අරගලය ගැන ආයෙ පරීක්ෂණ කරනවා කියලා. හරිද? ඒ කියන්නේ උන් එන්නේ මේ රටට ආදරයටවත් මිනිස්සුන්ට ආදරයටවත් නෙවෙයි. උන් එන්නේ උන් පන්නලා දාපු අපෙන් පලි ගන්න. ඒක තමයි ඇත්ත කතාව. මොලේ තියෙන මිනිස්සු පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා ඌ එහෙම කියන්න හේතුව මොකද්ද කියලා. අරගලය ගැන නැවත පරීක්ෂණ කරනවා කියන්න. උන් එළවල දැන් මේ අරගල කරලානේ අපි තමයි අරගල කරේ. මම මාස 3ම හිටියා අරගල භූමියේ. අප්‍රේල් 9 වෙනිදා 2022 අප්‍රේල් 9 වෙනිදා අරගලේ පටන් ගත්තේ. අප්‍රේල් 8 වෙනිදා රෑ මම මාතරේ ඉඳලා කොළඹට ආවේ. හරිද? ඉතින්
ඔතන විශේෂ දෙයක් වුණා අරගලයට ගහපු දවසේ. හරිද? එදා අනුර සහෝදරයාව අරගල භූමියට. එදා පොලිසියෙන් මාර ගේමක් දුන්නනේ අනුර සහෝදරයා අරගෙන යන්න. හැබැයි අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. අරගලේ එතන ඉඳපු අය දන්නවා ඇති. මම මේ කියන්නේ මොනවද කියලා උනේ මොනවද කියලා මේ මිනිස්සු දන්නවා ඇති. අනුර සහෝදරයා අරගෙන යන්න මාර ගේමක් දුන්න පොලිසියෙන්. මට දැන් තමා හිතෙන්නේ මේක මේ රාජපක්ෂලාගේ ඕඩර්ස් එකකට තමයි අනුර සහෝදරයා අරන් යන්න හැදුවේ කියලා. අනුර සහෝදරයාට ගැහුවා වෙන්න ඕනේ ගහපු පාරවල් දෙක තුනක් මටත් වැදුනා. මේ අනුර සහෝදරයාට ඒක නියපිටින් පාරක් වැදෙන්නවත් අරගෙන යන්නවත් අපි ඉඩ දුන්නේ නැහැ. පොලිසිය මාර ට්‍රයි එකක් දුන්නා අනුර සහෝදරයා අරගෙන යන්න. දැන් තමා දැනෙන්නේ ඇයි හේතුව කියලා. ඉතින් ඕකුන් නැවත එන්න හදන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන් පලි ගන්න මිසක් රටට ජාතියකට තියෙන ආදරයකට නන් නෙමෙයි. හරිද? ඒක මේ රටේ මොලේ තියෙන මිනිස්සු වටහා ගත්තනම් ගොඩක් වටිනවා. ඒ වගේම තමයි ඔය රනිල් රාජපක්ෂලා මැරණකම් ඔය පරීක්ෂණ කරන මහත්තුරු පොල් ගගා ඉන්න හරිද? ඔච්චන මිනිමැරුම් අපරාධ රටේ බදු මුදල් ඌරගෙන කාපු අනේක මේ චෝදනා තියෙද්දි ආණ්ඩුවේ මහත්තුරුයි ඔය පරීක්ෂණ කරන මහත්තුරුයි පොල් ගගා ඉන්න උන් මැරණකම් එතකොට නඩුව පැත්තකට දාන්න පුළුවන් නේ. මේ අපේ රටේ මිනිස්සු මහා බුද්ධිමත් පිරිසක් ඉන්නේ. හරිද? මොන හේතුවකින් හරි නැවත ඕකුන්ට රට ගියොත් මහත්තයෝ ඉස්සෙල්ලා මරාගෙන කන්න වෙන්නේ උඹලා. අන්න ඒක හොඳට මතක තියාගනින්න. කල යුතු දේ කරන්න ඕනේ වෙලාවට නොකර මේ රටේ මිනිස්සු කියන්නේ හරි අමුතු જાතියක්. දැන්ටත් ඔය පේනවනේ. සල්ලි වලට උන් ගූච් කන જાතියක් මේ රටේ ඉන්නේ. කූගඩක රුපියල් 5ක් තිබුණත් ඒකත් දිවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නේ. සල්ලි වලට අර යක්කු දිව දික් කරනවා කියනවානේ. ඒ නිසා මොන හේතුවකින් හරි මොන දෙයක් වෙලා හරි මොකද අපට හෙට දවස ගැන කියන්න පුළුවන් කමක් නැහැනේ. අපට දිව්‍යක් ඥානෙ නැහැනේ. ඒක නිසා උඹලා පොල් ගගා ඉඳපල්ලා මහත්තුරු. හරිද? මොන හේතුවක් නිසා හරි රට උන්ට ගිහිල්ලා නැවත මොනවා හරි මොකද උන් එන්නේ හොඳකට නෙමෙයි කියන එක ගොඩාක් මිනිස්සුන්ට නොතේරුණාට අපට නම් හොඳට තේරෙනවා. හරිද? නිසා මහත්තුරු පොල් ගගා ඉඳපල්ලා යමක් වෙනකම් අන්තිමට මරන් කන්න වෙන්නේ උඹලා කියන එකත් අමතක කරන්න එපා. මොකද මේ රටේ බෞද්ධයක් මිනිස්සු ඔය මහත්තුරු පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්වේ ඔය කාලකන්ණි නැත්තටම නැති කරලා දාන්න උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් වැඩි දෙයක් ඕනේ රනිල්ගේ ඔය බටලන්දේ කේස් එකට මිනිස්සු කී දෙනෙක් නම් ප්‍රසිද්ධියේ සාක්ෂි දෙනවද? උන් මැරණකම් පොල් ගගා ඉඳපල්ලා හරිද? අන්තිමට බැරදිලවත් ඕකුන් ආවොත් උඹලට ළඟින්න වෙන්නේ හිරගෙවල් වල මාත්තුරු. හිරගෙවල් වලවත් ඉන්න නම් හම්බෙන එකක් නෑ. උඹලට යන්න වෙනවා අඩි 6ක් පොළොව යට. ඕකුන් ආවොත් මොකද ඒ තරම් මොලේ තියෙන මිනිස්සු කොට්ටාසියක් මේ රටේ ඉන්නේ. ඒ නිසා ගොඩක් කල්පනාවෙන් බොහොම පරිස්සමින් මහත්තයෝ. මට නම් මේ දැන් මරුණත් කිසි ප්‍රශ්නයක් නෑ. මොකද එදා මේ මරණ බයක් තිබ්බේ නැත්තම් ඒක අදත් නෑ හෙටත් නෑ මගේ හිතේ නා. එහෙනම් උතුම් වූ දළදා සමිඳු පීඨය මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට බුසරණයි.